ඔයත් ඔයාගේ වීඩියෝ එඩිට් කරගන්න මේ CapCut කියන software එක පාවිච්චි කරපු කෙනෙක්ද? ඒ වගේමයි මේ CapCut software එකේ මේ වෙද්දී අපිට වීඩියෝ එක්ස්පෝර්ට් කරද්දී watermark එක බලා ගන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න නිසා මේ CapCut software එක ඔයත් පැත්තකට කරලා අයින් කරපු කෙනෙක්ද? එහෙනම් ඔයාටයි මේ වීඩියෝ එක. මේ වීඩියෝ එකෙන් මම අද කතා කරන්නේ කොහොමද මේ CapCut software එකේ watermark එක වදින්නේ නැතුවම වීඩියෝ එක්ස්පෝර්ට් කරගන්නේ කියලා. ඉතින් ඔයාගේ මොබයිල් ෆෝන් එකට වගේම PC එකටත් මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. මම මේ විදිහට Google එකට යනවා. Google එකට ගිහින් මෙතනින් search කරගන්න CapCut download desktop කියලා. ඉතින් මම මේ විදිහේ CapCut software එක install කරන්න යන්නේ මේ desktop එක නිසා මම මෙතනින් desktop කියලා search කරගත්තා. ඉතින් ඔයා mobile phone එක download කරගන්නවා නම් Android කියලා search කරගන්න. මේ විදිහට search කරාට පස්සේ ඔයාලට මේ up to down කියන website එක බලා ගන්න පුළුවන්. මේ website එකට යන්න. website එකට ගියාට පස්සේ අපිට මෙතනින් බලා ගන්න පුළුවන් old version කියලා දෙනවා. මේ old version කියන එකට යන්න. old version එකට ගියාට පස්සේ මෙතනින් version කිහිපයක් අපිට බලා ගන්න පුළුවන්. මෙතනින් මම නම් download කරලා ඉන්නේ 1.4.0 කියන version එක. ඉතින් ඔයාලට මෙතන පරණ version එක download කරගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට CapCut software එක install කරගන්න පුළුවන්. අපි මේ download කරන්නේ පරණ version එක. ඉතින් මේ version එකේ අපිට දැන් තියෙන AI tools එක බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒත් අපිට හොඳ වීඩියෝ එකක් edit කරගෙන export කරගන්න පුළුවන්. දැන් ඔයා මේ software එක install කරගත්තට ඔයාගේ desktop එක හරි laptop එක හරි internet connection එකට සම්බන්ධ කරලා තියෙනවා නම් මේ software එක auto update වෙනවා. ඉතින් මේක නතර කරගන්න කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්නම්. ඔයාලටත් මේ වීඩියෝ එක බලන්න ඕන නම් දැන්ම මාව follow කරලා තියාගන්න.